අපි අපේ ඊළඟ ස්ටිච් එකට යන්නේ ළමයි. ඒක තමයි ඒක මම මේක පෙන්නලා ඉන්නම් ළමයි. මොකද රෙකෝඩින් එක බලන ළමයිට නැත්තම් චුටි අසාධාරණයක් වෙන හින්දා මම ආයි චුට්ටක් ඒක පැහැදිලි කරලම අර වීඩියෝ එකට යන්නම්. හරිද? දැන් අපි මහන්න යන්නේ රිබර්ඩ් ස්පයිඩර් වෙබ් ස්ටිච් එක. හරිද? එතකොට ළමයි මේ ස්ටිච් එක දැන් ඔයාලා දන්නවා අපේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වල තියෙන්නේ ස්පයිඩර් වෙබ් රෝස් එක. හරිද? මේක රිබ් එක. එතකොට ඔයාලට මෙන්න මේක ලස්සන සාරි එකකට ලස්සන ඇඳුමකට මේ ඕනිම එකකට මෙන්න මේ ලස්සන ස්ටිච් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේක කිසිම අමාරුවක් නැහැ. මේ බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර්ස් වල ලොකු අමාරුවක් නැහැ. චූටි දේවල් ටිකක් තියෙන්නේ. අන්නේ චූටි දේවල් ටික අල්ලගත්ත ගමන් ඔයාලට පුළුවන් මේවා ලස්සනට මහන්න. හරිද? දැන් අපි යමු මේක මහාන විදි ඉගෙන ගන්න. දැන් මං කිය හිටියේ ඔයාලට බැරි නම් ළමයි ඒ කියන්නේ ඔයාලට අපහසුයි නම් පොඩ්ඩක් ඉන්න. ඔයාලට අපහසුයි නම් රවුම උනත් ගානට බැලන්ස් කරලා ඇඳ ගන්න. ඔයාලට පුළුවන් රුපියල් 100ක් හරි 200ක් හරි ඒ වගේ මේ තියාගෙන ඉවරලා පුරුදු වෙන්න. හරිද? ඔන්න බලන්න ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මේ විදිහට ඇඳගෙන ඔන්න බලන්න හොඳට ඉස්සෙල්ලාම රවුමක් ඇඳගන්න. මේකට තමයි ස්පයිරල් වීල් කියලා කියනවා. ස්පයිරල් වීල්. එතකොට ඔය කියන නම් ටික තමයි මම දීලා තියෙන්නේ. මම නෝට් එකටත් මේ නමත් ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවානේ මෙන්න මේ විදිහට ඉරි කෑලි ටික ගහ ගන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙතන තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි 7 8ක් තියෙනවා ඉරි කෑලි. හරිද? ඒක අර සාමාන්‍යයෙන් අපි ළමයි ගහගන්න ඉරි කෑලි ටික ඔන්න බලන්න ගහන හැටි බලන්න. ඔන්න බලන්න රවුම ඇඳ ගන්න. ඒක කෙලින් ගහන්න ඒක චුට්ටක් කැල කරලා ගහන්න. එතකොට හරි හොඳ. ඔන්න ඔය විදිහට එක සමානව ගහගන්න. හරිද? ඔන්න බලන්න ඊට පස්සේ ඔයාලා කැමති ඉරකින් මෙන්න මේ විදිහට ඉදි කට්ට උඩට අරගෙන කැමති තැනකින් පටන් ගන්න පුළුවන්. අර ඉදි ටික මහගෙන යන්න. දත්තාගෙන් ආයි මැදට දාලා මැහුවා එකක්. දැන් අනිත් ඒවත් ඒ විදිහටම මහගෙන යන්න. මේකත් හරිම ලස්සනයි ෂේඩඩ් කලර් නූල් වලින් මහනවා නම් ළමයි. ඔය විදිහට ඉරි කෑලි අටම මහ ගන්න ඕනේ. හරිද? මෙන්න මෙතන තමයි දැන් ආයි හොඳට බලා ගන්න ඕනේ. හොඳට බලා ගන්න. මෙතන අල්ලගත්තොතින් ඔයාලට කිසිසේත්ම පැටලෙන්නේ නැහැ. හරිද? මෙන්න මෙතන හොඳට බලා ගන්න. ඔන්න බලන්න. ඉස්සෙල්ලාම ඔයාලා කැමති තැනකින් ඉදි කට්ට උඩට ගන්න. ඔන්න දැන් මම ඉදි කට්ට උඩට ගන්නවා. හරිද? ඔන්න ඉදි කට්ට උඩට ගත්තා. ඊට පස්සේ එතන ඔන්න බලන්න. එතනම තියෙන ඉරි කෑල්ල තියෙනවානේ. ඉදි කට්ට උඩට ගත්ත තැනම තියෙන ඉරි කෑල්ල ඔන්න බලා ගන්න. මම මේක කියලා දැම්මයි. හොඳද? ඒක යටි. අන්න බලන්න මම දැන් යවුවේ කොහොමද ඒක? පොඩ්ඩක්. ඒක යටින් තමයි මම යවුවේ. හරිද? ඉදි කට්ට යවුවේ. දැන් ඉදි කට්ට ඉස්සෙල්ලාම උඩට ගත්තා. හරිද? ඉදි කට්ට ඉස්සෙල්ලාම උඩට ගත්තා. ඊට පස්සේ මම ඒක යටින්. එතනම තියෙන ඉරි කෑල්ල යටින් තමයි ඉදි කට්ට ඇතුළට දැම්මේ. හරිද? ඊට පස්සේ බලන්න ආයිත් කරන්න තියෙන්නේ ළමයි අපිට ආයි මං ඊළඟ ඉරි කෑල්ල 2 කියලා ලියාගන්න. ඊළඟ එක 3. හරිද?
ඊට පස්සේ කරන්නේ ආයිත් අපි පළවෙනියටම ගත්ත ඉරි කෑල්ල තියනවා නේද? ඒ කියන්නේ අපි දැන් ඇතුලෙන් යවපු ඉරි කෑල්ල තියෙන්නේ. හරිද? ආයිත් අපි කරන්නේ ඒක යටින් යවන එක. ඒක යටිනුයි ඊට ඉස්සරහා තියෙන එක යටිනුයි යවනවා. හරිද? චුට්ටක් ඊට පස්සේ අතින් හදා ගන්න. අන්න අර විදිහට. ඔන්න බලන්න මම ආයේ ඒක අනිත් පැත්තට ගේන්නම්. ඔන්න බලන්න. හොඳට බලා ගන්න. එතන හරිම ලේසියි. මේ විදිහට දිගට දිගට මහගෙන යන්න තියෙන්නේ. හොඳද? ඉස්සල්ලාම ඉදිකට්ට අපි කැමති තැනකින් උඩට ගේනවා. හරිද? මෙන්න මේ විදිහට ගේනවා. කැමති තැනකින් ඉදිකට්ට උඩට ගේනවා. ඊට පස්සේ එතනම තියෙන ඉරි කෑල්ල යටින් ඉදිකට්ට මෙන්න මේ විදිහට යවනවා. හරිද? ආයිත් කරන්නේ අපි යවපු තැනින්ම ආයිත් එක කියන තැනින් අපි ඉදිකට්ට යවුවේ. ආයිත් අපි කරන්නේ එක කියන තැනින් ආයි ඉදිකට්ට 1යි 2යි කියන තැනින් තමයි ආයි ඉදිකට්ට යවන්නේ. දෙවනි ස්ටෙප් එකේදී. අය බලන්න 1යි 2යි ආයි යවනවා. හදන්න එහෙම. ගැටයක් වැටෙනවා. එතකොට ඒක චුට්ටක් උඩට කරනවා. ආයි යවන්නේ ළමයි 2යි 3යි. හරිද? දැන් දෙක යට ඉදිකට්ට තියෙන ආයි 2යි 3යි. අන්න එහෙම. අර ඒකත් තව පොඩක් උඩට කරනවා. අන්න මේ විදිහට උඩට කරගන්න. දැන් අපි යවන්න ඕනේ ආයේ මොකද? 3යි මෙතෙන්දි මට චුට්ටක් වැරදෙනවා ළමයි. අපි යන්නේ 2 ගාවින් නෙමෙයි මම එතෙන්දි 2 ගාවින් යවන්න ඔයාලා ඒක කරන්න එපා. හරිද? ඔයාලා යවන්න ඕනේ ආයේ 3යි 4යි ළඟින්. හරිද? ආයෙ ගැට දෙකක් වඩන මට ඒක කරන්න එපා. ඔයාලා යවන්න ඕනේ අන්න ඒ විදිහට. ඒ කියන්නේ ඉදිකට්ට යට තියෙන එකයි ආයෙ ඉස්සරහා තියෙන එකයි. හරිද? කාට හරි ඔක පැටළුණාද කියන්න මට. තේරුන්නේ නැද්ද? කො අපේ කට්ටිය කතා කරන්නේ නැහනේ. ඉනෝකට තේරුණාද ඉනෝකා? ඔව් මිස් ඔව්. හරි. නේමාල් කියලා තියෙන්නේ. තේරුණාද? ආයෙ එකපාරක් කියලා දෙන්න මිස් එක. හරි මං කියලා දෙන්න. නිලුකට තේරුණාද? ආයි එකපාරක් කියලා දෙන්න මිස්. හරි. හරි. මං කියලා දෙන්න. අපි බලමු. ඔන්න බලන්න ආයි මොලේ ඉඳන්. ඔයාලට තේරුන්නේ නැත්තේ මේකේ මේ ගැට ටික යවන විදිය නේද? ඔව් මිස්. ඒ කියන්නේ රවුම වටේ යවන විදියට තේරුන්නේ නැත්තේ? ඔව් ඔව්. හරි බලමු. මං ඒ හරි ඉඳන් ආයි දාන්නම්. හරි. ඔන්න බලන්න. ඔයාලා කැමති තැනකින් ආයි පිටිකට්ට උඩට ගන්න පුළුවන්. හරිද? මෙතනින් ගත්තා. දැන් එතනින්ම ඉදිකට්ට ආයි ඇතුළට දානවා. හරිද? එක කියලා හිතන්නකෝ ඔයාලා ගන්න ඉදි කැලි ටික ලියාගත්තොත් ඒක 1. එක කියන තැනින් ගත්තනේ. ආයිත් අපි කරන්නේ ළමයි දැන් එක කියන තැනින් ඉදිකට්ට යවුවට පස්සේ ආයි එක කියන තැනින්ම ආයි ඇතුළට දාලා 2 කියන තැනිනුත් ඇතුළට දාන එක තමයි කරන්නේ. ඔන්න බලන්නකෝ. මේක අර උඩින් දැමිල්ලක් නෑ ඔක්කොම යටින් යටින් තමයි යන්නේ. එතකොට තමයි ගැටේ හැදෙන්නේ. අර දැක්කද? එතන ස්ටෙප් එක තේරුණාද? මේ ස්ටෙප් එක තේරුණාද? ඔව් මිස්. අපේ එතකොට අනිත් කවුද? ඔව් මිස් තේරුණා එක. තේරුණා නේද? ඔව්, ඉනෝකට තේරුණානේ? ඔව් මිස් ඔව්. හරි. හරි දැන් ඔන්න බලන්න දෙවැනි එක. දෙවැනි එකේදී කරන්නේ ළමයි දැන් ඔයාලට පේනව නේද නූල තියෙන්නේ 2 කියන එක ඉලක්කම යටින් කියලා. හරිද? එතකොට ඔයාලා දැන් නූල දාන්න ඕනි 2යි 3යි කියන 2 යටින්. තේරුණා නේද? ඔන්න බලන්න. අර දැක්කද? 2යි 3යි කියන යටින්. දැන් ඔයාලා නූල දාන්න ඕනි තැන මට කියන්න නිරූප බලන්න. තුනයි 4යි යටි. එතකොට කියන්න බලන්න ඉනෝකා 4යි 5යි යටින් මිස්. 4යි 5. එතකොට දැන් මට කියන්න නේමාල් කියලා තියෙන්නේ අපේ කවුද? ශාමලි ශාමලී කියන්න බලන්න. 5යි 6යි යටි. 5යි 6යි. නෑ ළමයි. හරිද? මේකේ දැන් යන්න ඕනි ඔයාලට 3යි 4යි යටි. තේරුණාද?
ඔන්න මං ආයිත් දානවා. හොඳ. මේක එච්චර අමාරු නෑ. ඉන්න බය වෙන්න එපා. හරි. ඔන්න බලන්න එක යටින් දානවා දැන්. එක කියලා මං එතන ලියනවා. එක යටින් ඉස්සෙල්ලාම දාගන්න ඕනේ. ඔන්න එක යටින් දැම්ම. මේක කොයි වෙලාවකවත් උඩින් දාන්නේ නෑ. එක යටින් දැම්ම. හරිද? හරි. දැම්මට කියන්න ඉනෝකා ඊළඟට අපි කොහෙන්ද දාන්න ඕනේ නැත්තේ? එකයි දෙකයි යටින් නේද මිස් ගන්නේ? හා. ශාමලි එකයි දෙකයි යටින්. අන්න හරි. දැන් අපි ආයෙ දාන්නේ 1යි 2යි යටින්. අන්න හරි. 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 දැන් මේ යන්නේ මොකෙක් කැඩෙද? නිලුක කියන්න දැන් කොහොමද යන්නේ? දැන් යන්නේ මිස් 2යි 3යි යටි. එතකොට ඉනෝකා දෙකයි තුනයි යටින් මිස්. ශාමලි 2යි 3යි යටින්. 2යි 3යි යටින්. හරි. බලමු අපි ආයෙ යන්නේ 2යි 3. හරි. දැන් තේරුණාද ඔයාලට ළමයි කොහොමද යන්නේ සිස්ටම් එක කියලා? ඔව් මිස්. තේරුණා නේද තුන්දෙනාටම? ඔව්. හරි. එහෙනම් ওই විදිහට තමයි මේ මල මහන්නේ. මගේ වැතින් මෙන්න මෙතෙන් චූටි මිස්ටේක් එකක් වෙනවා. ඔතෙන්දි නෙමෙයි 2යි 3යි යටින් යන්න ඕනි. මගෙත් අතින් මෙතෙන්දි යන්නේ ඔන්න බලන්න වැරදීමක් වෙනවා පොඩි එකක් 2යි 3යි යටින් යනවා. නෑ මෙතේක යන්න ඕනි 3යි 4යි යටින්. ඔන්න බලන්න. මගේ අතින් එතෙන්දි චූටි වැරදීමක් වෙනවා. ඒ හින්දා ඔයාලා ඒ වැරදීම ගැන බලන්නේ නැතුව ඔයාලා දැන් දන්නවනේ කොහොමද මේක යන්න ඕනි කියලා. ඒ විදිහට මට චුට්ටක් මහන්න. ගොඩක් මහන්න එපා. වට දෙකක් විතර යවලා මට ෆොටෝ එකක් දාන්න දැන්. හොඳයි? හරි නේද? මිස් එතකොට නූල් පටවල් 6ක් තමයි යන්නේ නේ දිගටම. ඔව්. ටූල් පොටවල් 6න් මහන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඔය වගේ එකක් නම් 6න් මහන්න තරමට හොඳයි. මොකද චූටි එකකින් මහුවොත් ඔයාලට ගොඩාක් වෙලා මහන්න වෙනවා. ළමයි වට දෙකක් වගේ මහන්න හොඳේ. වට දෙකක් වගේ මහලා මට දාන්න. ඔය විදිහට මකුළු දැලක් මේ වගේ තමයි මේක මැහෙන්නේ. මේකටත් ළමයි අපිට හූපි ස්ටෑන්ඩ් එකක් තියෙනවා නම් පහසුයි. මොකද මේකටත්
කොච්චර කොහොම වුණත් අත් දෙකම අවශ්‍ය වෙනවා වෙලාවකට. ඊට පස්සේ ඔයාලට කැමති නම් ඉරි කෑලි ටික ප්ලේන් නැති වෙන්නම මහලා ඉවරලා මේක ඉවර කරන්න පුළුවන්. නැත්තම් ඔයාලට ඇති කියලා හිතන දුරක් මහලා ඉවරලා ඉවර කරන්නත් පුළුවන්. කොහොම වුණත් ලස්සනයි. මම මේවා දාන ඉඳ රෙකෝඩින් එකේ මේ මල මහන විදිහ ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ඒ විදිහට ඒ වෙලෙට බලාගෙන උනත් මහන්න පුළුවන් මේක. මේකට ඔයාලට කැමති නම් මැද ෆ්‍රෙන්ච් නොට් ටිකක් දාලා ඉවරලා ඒ කියන්නේ දැන් මේකේ දැන් අපි ස්පේස් එකක් තියන්නේ නැතුවනේ ඉරි කෑලි ටික ගහගත්තේ. හරිද? ඔයාලට පුළුවන් මැද මේ තව පොඩි රවුමක් ඇඳලා ඉවරලා ඔය මේ ඒ විදිහට මේව කරන්නත් පුළුවන්. හොඳේ. දැන් මේකේ මේ ඉරි කෑලි ටික එක ළඟටම ගහනවානේ. එහෙම නැතුව මැද ෆ්‍රෙන්ච් නොට් දාන්න ඉඩ තියලා වටේට ඉරි කෑලි ටික ගහගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් මේ ලස්සනට ඒ විදිහට මහන්නත් පුළුවන්. ඉනෝකා හරිද මහල ඉවරද? ශාමලී නිලූකා මහල ඉවරද? මහන ගමන් මිස්. හරි. මිස් මම ෆොටෝ එකක් දැම්මා. හරි. නිලූකා මොකද තාත්තේ? මහන ගමන් මිස් මම දැන් දාන්න. මට දාන්න. ශාමලී හරි. මම තව හරි චුට්ටක් මිස්. බලලා ඉවරලා කියන්නම් හොඳේ? හරි මට මිස්. පේන විදිහට හරි. මම ක්ලාස් එක ඉවර වෙලා චුට්ටක් බලලා ඉවරලා කියන්නම්. හරි. එකින් එකට ගැට වැටලා තියෙනවනේ නේද? හරි. ලස්සනයි. ඒ නූලත් ලස්සනයි. හරි. නිලූකාගෙත් හරි. මිස් මේ වගේ එකක නූල මැදදී ඉවර වුණොත් කොහොමද? එතකොට ආයේ ඒ ස්ටෙප් එකම තමයි ගන්න වෙන්නේ. තේරුණාද? ඔයාලා එතන දැන් ඉවර වෙච්ච තැන තියෙනවනේ. ඒ ඉවර ඔව්. වෙච්ච තැනින් පටන් අරගෙන අර විදිහටම එකින් එක අතහැරලා තැන යන්න. එතකොට ඇතුළට ඉදි කට්ට ගහලා ඉවර කරනවද ඒක නැත්තම්? ඔව් ඒක එතනින්ම ක්ලෝස් කරන්න. දැන් ඉවර වෙන තැන තියෙනවනේ. එතනින් ක්ලෝස් ආ කරලා ඉවර වෙලා ඊට පස්සේ ආයෙ මුලින්දම යන්න. ආ. හරි මිස් තෑන්කියු. හරි. දැන් අපි ඊළඟ ස්ටිච් එකට යමු ළමයි අපි. හරි. මෙන්න මේ ලස්සන මල තමයි දැන් අපි මැහුවේ. හරිද? අපේ ඊළඟ ස්ටිච් එකට යමු. අපි ඊළඟ ස්ටිච් එක මේකේ නෑ ළමයි මමට දාන්න බැරි වෙලා තියෙනවා. අපේ බටන් හෝල් ස්ටිච් එක. හරිද? බටන් හෝල් ස්ටිච් එක මේකේ මට අමතක වෙලා දාන්න. ඒක දාන්න බැරි වෙලා තියෙනවා. හරි. අපි එතකම් මෙතන මෙන්න මේක ඉගෙන ගමුකෝ. මේ තියෙන තමයි knotted lacy daisy. හරිද? knotted lacy daisy මේකත් හරිම ලස්සනයි. මේකෙත් ළමයි ලේසි ඩේසි එකයි. එතකොට ඔයාලට බූලියන් නොට් එක තියෙන්නේ. බූලියන් නොට් එක මම ඔයාලට කියා දීලානේ තියෙන්නේ. බූලියන් නොට් එකේ එකතුවකින් තමයි මේකත් හැදිලා තියෙන්නේ. හරිද? අපි ඒකත් මහන්න ඉගෙන ගමු. ඒකත් හරි ලස්සනයි. පොඩක් ඉන්න.
මම දැන් මෙතන ඔයාලට දාන්නම් ප්ලේ වෙන්න not at lazy days. හරිද? මෙන්න මේ කියන්නේ මේ බලන්නකො මෙතන බූලියන් not එක තියෙනවා. ඊට පස්සේ lazy days stitch එක තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ. ඒකිනුත් මේ වගේ ලස්සනට මල් මහන්න පුළුවන්. අර අපි දැන් normally hand embroidery වලදී මහන්නේ lazy days එකට ඉරික චූටි කෑල්ලක් එහා පැත්තට දාන එක විතරනේ කරන්නේ. හරිද? මේකෙදි එහෙම නෑ. ඔයාලට තවත් ලස්සන කරන්න බූලියන් not එකක් එකතු වෙලා තියෙනවා. හරිද? මේකට කියන්නේ not at lazy daisy stitch. ඒ කියන්නේ boolean stitch එකයි lazy daisy stitch එකයි අර hand embroidery වල තියෙන මේ දෙක සම්බන්ධ වෙලා combination වෙලා තමයි මෙන්න මේ stitch එකත් හැදිලා තියෙන්නේ. ඉතින් මේකිනුත් ඔයාලට ඕනෙම design එක ඕනෙම එකකට ඕනෙම item එකකට use කරගන්න පුළුවන්. හරිද? හරි. අපි බලමු not at lazy daisy එක මහන්නේ කොහොමද කියලා. හරි. මම මෙතෙන්දී ඇඳගෙන තියනවා ළමයි. ඔයාලට පේනවා ඇති. චූටි අර ලේසි දේසියගේ පෙත්ත වගේ එකක් ඇඳගෙන තියෙනවා මට ලේසි වෙන්න. ඔයාලටත් පුළුවන් ඒ වගේ එකක් ඇඳ ගන්න ඔයාලට පහසු වෙන්න. තේරුණාද? මෙන්න මේ විදිහට ඔයාලා ඒක ඇඳ ගන්න. එතකොට ලේසි. ඔන්න බලන්න මේක මහන්නේ කොහොමද කියලා. හොඳට බලා ගන්න මේක. අර පෙත්තක් වගේ ෂේප් වෙලා වෙන්න මම ඇඳගත්තා. යටට පොඩක් උඩ වගේ ඒකේ ඇවිල්ලා එතනින් ගන්න අපි ලේසි දේසි ස්ටිච් එක මහනවා වගේම උඩ වගේ කොටස යටින් ගත්තා. ඊට පස්සේ අපි එතෙන්ටම ආයෙත් ඉදි කට්ට ගහනවා. අර බලන්න ලේසි දේසි ස්ටිච් එකේදීත් එහෙමනේ කරන්නේ. අපි එතෙන්ටම ඉදි කට්ට ආයි ගහනවා. හරිද? ආයි මැදින්. හරිද? මැදින් ඉදි කට්ට ගන්නවා. හරිද? අපි මෙහෙමනේ මැදින් ඉදි කට්ට අරගෙන ඔන්න බලන්න. උඩින් ඉදි කට්ට ආයි අරගෙන යටට. හරිද? මෙන්න මේ විදිහට යටට. ඔයාලට ඕනි තැනට මෙන්න මේ විදිහට ඉදි කට්ට දාන්න ඕනේ. මම පෙන්නන්නම් ඒක. මෙන්න බලන්න මේ. උඩින් අරගෙන හරිද යටින්. මේ යටින් ඇවිල්ලා ඉදි කට්ට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ ඉස්සරහට ඇවිල්ලා තියෙන ළමයි අපිට බූලියන් නොට් එක දාන්න පහසු වෙන්නේ. හරිද? මෙතෙන්ට නිකන් ඔයාලට පැහැදිලිද නැද්ද කියන්න මම ආයි ප්ලේ කරලා ඔයාලට පැහැදිලි කරන්න. පැහැදිලිද නැද්ද? පැහැදිලි මිස්. පැහැදිලි නේද? හරි එහෙනම් ඉස්සරහට යන්. හරිද දැන් අර උඩින් අරගෙන යටින් ආයි ඉදි කට්ට ඉස්සරහට ගත්තා අපි මොකද අපිට බූලියන් නොට් එක දාන්න ඕනේ හින්දා. දැන් අපි කරන්නේ ළමයි මෙතනින් අරගෙන ඉවර වෙලා අපි බූලියන් නොට් එක දානවා. හරිද? මෙතන තියෙන නූල තමයි ගන්නෙ. ඔන්න බලන්න මොන නූලද ගන්නෙ කියලා. අද චුට්ටක් ඇඟිල්ලෙන් අරගෙන පොඩ්ඩක් ඔතන්න. හරි? මෙන්න මේ විදිහට ඔතන්න. එතනම තියෙන නූල අරගෙන ඔතන්න බූලියන් නොට් එකේදී අපි ඔතන්නේ. ඔන්න ওই විදිහට අරගෙන මේකට ළමයි එම්බ්‍රොයිඩරි නීඩල් එක යූස් කරන්න. මෙන්න මේ විදිහට අරගෙන ඒකට පොඩි බූලියන් නොට් එකක් වැටෙනවා. අර බලන්න. අන්න ওই විදිහට මේක ෆිනිෂ් කරලා දාන්න තියෙන්නේ. අන්න එච්චරයි තියෙන්නේ ළමයි. පොඩිම පොඩි දෙයක් තියෙනවා. ඔන්න බලන්න මම ආයි දාන්නම් ඔයාලට. මම දැන් ආයිත් මහන්නම් ඒක. අන්න බලන්න.
කාටද අපේ කට්ටියට තේරුණාද ළමයි ඒක? තේරුණාද? නිලූක තේරුණාද? ඉනෝකා ශ්‍යාමලි තුන්දෙනාට තේරුණා මිස්. තේරුණාද? හා තේරුණා හරි. මිස්. හරි. ඒක මහන්න එහෙනම්. මහල ඉවරලා මට ෆොටෝ එකක් දාන්නකෝ. ඒකට ඒක මහන්න. ඉනෝක චුට්ටක් පැටලුණාද නෑ නේද? මේකේ මේ අපේ අනිත් ස්ටිච් එකේ ඒක පැටළුනේ නෑ මිස්. ඒ වගේ ටිකක් ඒ වුණාට හරි කමන්නේ. දැන් මේක මෙහෙම තියලා තව එකක් මට මහලා දාන්නකෝ හිමින්ට බලලා හොඳේ. හරි මිස් හරි. හරි හරි. මේකිනුත් මේ වගේ ලස්සන මල් මැහුව හැකි ළමයි. එතකොට ෆ්‍රෙන්ච් නොට් එක තියලා ඉවර වෙලා ඔයාලට වටේට මේ වගේ මල් මහගෙන යන්න පුළුවන්. ඔයාලා මහන්න. හරි නම් කියන්න ළමයි.
හරි ළමයි. අපි අනිත් ස්ටිච් එකට යමු නේද? ශාමලී තව චුට්ටක් බූලියන් ඒ කියන්නේ අර නොටඩ් ලේසි ඩේසි එකේ තව චුට්ටක් බූලියන් ස්ටිච් එක නීට් වෙන්න ඕනේ. බූලියන් ස්ටිච් එක තව පොඩ්ඩක් තද වෙන්න ඕනේ. එකක නම් තද ගතිය තියෙනවා. අනිත් දෙකේ තද ගතිය මදි ශාමලී. ඒක චුට්ටක් හදා ගන්න. හරි මිස්. නිලූකගේ හරි. ඉනෝකත් මට දාලා තියන්න මම බලන්නම් ඉනෝකා අපි ඊළඟ ස්ටිච් එකට යමු. හරි. ළමයි මේක මම ඔයාලට දැන් මම මේක මහන්න කියලා දෙන්නම්. මෙන්න මේ ස්ටිච් එක තමයි දැන් මම ඔයාලට කියලා දෙන්නේ. හරිද මේක හරිම ලස්සනයි ළමයි. දැන් අපි සාමාන්‍යයෙන් කාස්ටෝන් ස්ටිච් එක ඒ වගේ ඒවා හරිම ලස්සනයි කියලානේ කියන්නේ. මේක තමයි ගොඩක් වෙලාවට මට හිතෙනවා කාස්ටෝන් ස්ටිච් එකටත් වඩා ලස්සන අලු කියන්නේ. ලස්සන දෙයක් කරන්න පුළුවන් ස්ටිච් එකක් තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. මෙන්න මේ ස්ටිච් එක. මෙන්න මේක. long wound pivot stitch. හරිද? මෙන්න මේ ස්ටිච් එක හරිම ලස්සනයි. සම්පූර්ණයෙන්ම ඇත්තටම 3Dම තමයි. හරිද? 3D පෙනුමක් දෙන ස්ටිච් එකක්ම තමයි ළමයි. මේක කුෂන් කවර්ස් වලට එහෙම කරරොත් ඒ කියන්නේ මාර්ම ලස්සන වගේම ලොකු වටිනාකමක් තියෙන ස්ටිච් එකක්. හරිද? ඒ කියන්නේ ළමයි අර කාස්ටෝන් ස්ටිච් එකටත් වඩා මේක අපේ අර ෆැබ්‍රික් එකේ පෙත්ත මේ උඩටම එනවා. දැන් කාස්ටෝන් ස්ටිච් එකේදීත් පෙත්ත ඇලෙනවනේ ෆැබ්‍රික් එකට. 3D උනාට පැත්තකින් විතරනේ විශ්සෙන්නේ. නමුත් මෙන්න මේ පිකොට් ස්ටිච් එක තියනවා නේද? ඒක සම්පූර්ණයෙන්ම ළමයි ෆැබ්‍රික් එකකින් උඩට එනවා. හරිද? පෙති ටික ලස්සනට බැලන්ස් කරලා ලස්සනට මහන්න පුළුවන්. ඔයාලට මේ පේනවනේ කලර්ස් මික්ස් කරලා මහලා තියෙන විදිය මාර්ම ලස්සන විදියට ඔයාලට පේනවා ඇති. මෙන්න බලන්න මේ රතු පාට එකත් බලන්නකෝ. හරිද? ඒකත් ලස්සනයි. මේ බලන්නකෝ මේකත් ලස්සනයි. ඊට වඩා ලස්සනයි නේද මේ උඩ ගම් පාට ඩිසයින් එක බලන්න හරිම ලස්සන විදියට තියෙනවා. ඔයාලට මෙන්න මේ ඩිසයින් එකත් try කරන්න පුළුවන්. හරිද? හරිම ලස්සනයි. මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි දැන් ඉගෙන ගමු කොහොමද මහන්නේ කියලා. හරි. ළමයි දැන් මම මෙච්චර වෙලා දැන් ඔයාලට දැන් ඕනි කියලා හිතන්නකෝ මැදට බූලියන් නොට් එක. නැත්නම් සෝරි ෆ්‍රෙන්ච් නොට් එක දාලා මහන්න ඕන නම් ඔයාලට තියෙන මෙන්න මේ රවුම ෆ්‍රෙන්ච් නොට් එක දාලා මහන්න තියාගෙන මේ ඉතුරු ටිකේදී දැන් මේ ටික මහගෙන යන්න පුළුවන්. මේ පෙති මහගෙන යන්න පුළුවන්. දැන් මං කියා දීපු ස්ටිච් ටික මහගෙන යන්න පුළුවන්. හරිද? මේ මැදට බූලියන් නොට් එක දාලා මහන්න ඕන. දැන් මං කියලා දෙන්න යන්නේ දැන් මං ඔයාලට කියපු ස්ටිච් එකේදී හරිද ඒකෙත් එහෙමම තමයි ළමයි මැදට බූලියන් ස්ටිච් එක දාලා සෝරි ෆ්‍රෙන්ච් නොට් ටික දාලා වටේට විතරක් ලස්සනට මහගෙන යන්න පුළුවන්. හරිද? ඔයාලා කරන්න තියෙන දැන් ඔයාලට ඕනේ පෙති ගාන තියෙනවනේ ඉස්සෙල්ලා මාක් කරගෙන ඉන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔයාලට 8ක් ඕන නම් ওই විදිහට ඉරි කෑලි 8ක් ගහගෙන ඉවර වෙලා ඒක බැලන්ස් කර ගන්න පුළුවන්. හරිද? ඔන්න බලන්න. හොඳට බලන්න මේකේ වීඩියෝ එක නෑ ළමයි. ඒ හින්දා මම දැන් ඔයාලට කියලා දෙනවා. මේකට නම් සාමාන්‍යයෙන් ටිකක් දිග නූලක් ගත්තර කමක් නෑ. මොකද අතරමඟදී නූල ඉතුරු වුණොතින් කරගන්න දෙයක් නැති වෙන හින්දා ඔයාලා මේකට ටිකක් දිග නූලක් ගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? හරි. මෙන්න මෙහෙමයි හොඳට බලා ගන්න. ඉස්සල්ලාම අපිට ළමයි මේකට උවමනා කරනවා ඉදිකටු දෙකක්. හරිද? ඉදිකටු දෙකක් උවමනා කරනවා. මේ ඉදිකටුට අමතරව තව අපිට මේ ඊට වඩා දිග එකක් වුණත් කමන්නේ නැහැ. ට්‍රැපෙසි නීඩල් එකක් වුණත් එම්බ්‍රොයිඩරි නීඩල් එකක් වුණත් කමන්නේ. මම මෙන්න මේ ගත්ත ඉදිකට්ට මෙන්න මෙතන මැදින් හරි මැදින් හරිද ගහගත්ත මේක පෙත්තක්. මේක එක පෙත්තක්. හොඳේ? මම ඒකත් අඳින්නම්. එතකොට ඔයාලට ලේසි වෙයිනේ හරි. මේක පෙත්ත කියලා හිතන්නකෝ. හරිද? මේ පෙත්තේ මැදින් ගහනවා. මෙන්න මෙහෙමයි ගහන්නේ. මෙතනින් අරගෙන ඔයාලට ඒකේ ඕනි දිග ප්‍රමාණය තියෙනවා පෙත්තේ ඕනි දිග ප්‍රමාණය තියලා ඉවරලා මෙන්න මේ විදිහට